මොකෝ ඉතින් වෙන්නේ ගේමින් නේසර් YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද ඔයගොල්ලන්ට කියලා තියෙන රොබඩි බොබ් හැමෝම ගහලා තියෙන ගේම් එක. අමතක වෙන්න නම් විදියක් නැහැ. හොඳ ගේම් එකක්. කිව්වොත් අපි වැඩි කතා නැතුව ගේම් එක ඇතුළට බලමු. අපි ඔයගොල්ලන්ට මෙයාගේ ස්ටෝරිය පෙන්නන්න නම් මෙන්න මේකයි වෙන්න. ඔන්න අපි ඒකට දැන් යනවා. chapter 1 පළවෙනියට මේ ගන්න ටිකක් අමාරුයි. මේව දුවනේ මම ලෙවල් ටිකක් ගාලා වැළුවා. මම ආයෙ ඔයගොල්ලන්ට ඒ ටික ගහනවා. මම ආයෙ මුලින් ඉඳන් තමයි ගහන්නේ. පොඩ්ඩක් ගන්න නැතුව මම ඒ දවස්වල ගැවුවා මතක නැහැ. ඊට පස්සේ මේක බලන්න ඕනේ. ඔන්න ඕක තමයි මූ දැන් හිරේ ඉන්නේ බා. මූ හිරේම මේ වැඳ ඇදිද්දි කවුද මේ අර නික අර යකඩ කපන මේ එකක් දෙනවා බා. ඒකෙන් මූ කපාගෙන එනවා. ඒක තමයි වෙන්න. ඒක ගන්න මොකක්ද කියලා. ප්‍රශ්නයක් ඇති. ඒ කවුද මේ? මූ මේව කරපින්දා මූ කියන හොරකම් කරන්න කියලා. මූ තමයි රොබරි ලව්ව තමයි මූ හොරකම් කරන්නේ. අපේ ප්‍රධාන චරිතය තමයි බොබ්. අපි නම් කතා මේ ගේම් එකට වචන පාඩ ලැබෙන. අපි නම් එකේ ඉඳන්ම ගාමුකෝ. මම ඒක තරු කොම ගෙව්වා. ඒකේ වන් මුකුත් වැඩි නෑ බග්. ඒකේ පොලිසියක් නෑ මුකුත් නෑ. ඉස්සරහට යන්න තමයි බං අමාරුයි නේ. ඉන්ට්‍රෙස්ටිං වෙනවා. ට්‍රෙස්ටිං එක ඇඩ් එකක් ආවලු. ඒකින්ද මං ඒක ක්ලෝස් කරලා ආවේ දැන්. හරි මම මොකක් හරි කියනවා. බොබ්ට අපේ අසන්න බොබ් මූ ඉතින් බේරගත්තු කරුණ සලකන්නත් එපා බා. හරි බලමු. ඔයගොල්ලන්ට කොහොමද මම මේකේ එපිසෝඩ් නම් ගේන්න බැරි වෙයි මේ එපිසෝඩ් එකෙන්. අපි මං ඊළඟට ගේන්න හිතන් ඉන්නේ රොබරි බොබ් 2. ඒක මම මොඩ් එක ගේන්නම්. ඔක්කොම හැක් කරලා. අපිට ආදල්ලයක් නම් ගන්න පුළුවන්. ඔන්න මේ වෙකේනවා. මේකේ දැන් සෙටින් එක. මේකෙන් තමයි මූව් වෙන්නේ. මේකෙන් මූව් වෙනවා. ඒක ගියා. මම මේකෙන් දුවන්නේ. හොඳක් ඔන්න දැන් දුවනවා අපි. ඒක ඔබන් ඉතින් තමයි අපිට තියන්නේ පළවෙනි එකේදී මේ නිදාන ගන්න විතරයි. මම ඇත්තම කිව්ව හොරර් ගේම් ගහද්දි එකපාරට ගැස්සෙනවා. ඔබ මාව නැත්තම හොරර් ගේම් මං ඉදිරියට කොහමත් ගණී වගේ ගේම් බලාපොරොත්තු වුණා ගේන්න. කොහමත් ගේනවා. අපි ඊළඟ ලෙවල් එකට යමු. Have you heard about the game Country Balls State Take? මේ ඇඩ් එක කරන්න බෑ බං. ඇත්තටම ඇඩ් එක කරන්න බෑ. ඔන්න මං ආයෙ ඇඩ් එක ක්ලෝස් කරලා ආවා ගැම්මට. ඒ වල ගණන් ගන්න එපා බං. මේ මම ඩේට් ඔෆ් කරලා ගියා. නැත්තම් බෑ බං. ඇඩ් කරදෙත් එක අපිට මොකුත් ගන්න බෑ. අපි දැන් ඊළඟ ලෙවල් එකට යමු. ගණන් ගන්න එපා. ඉතින් පටන් ගත්ත විතරයිනේ. ඉදිරියට මං කොහොමත් හොඳට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඇඩ් ඒවා ඉංගල්ලා. තාම පටන් ගත්ත විතර පොඩි ෆෝන් එකකින් බම් මේක ගේන්නේ. අනේ මං ඉන්න මේක. ෆෝන් එකක් අරගෙන බලමු ඉස්සරහට. මං කොහොමත් මේ channel එක කරනවා ඉස්සරහට. හරියන්නේ කියලා බරව ඉල්ලනවා. හරියත් ඉතින් උගලොත් ගොඩ මාත් ගොඩ මේ සල්ලි ටික අරන් ටක් ගාලා පැනගමු. නිදානේ ගන්න ඕන. නිදානේ සල්ලි වැඩි බං. මෙන්න මේ ඔබන එකේ බුවාම අර කළු පාට මේ වෙනවා. ඒකෙන් බං එතකොට ඒක ඉවුරුනාම අපිට දුවන්න බැරි වෙනවා. පොලිසිය පන්නද්දී ආදල්ලෙක් කොහමද? අද බොඳ වෙනවනේ. ඒ පොලිසිය නෑනේ බං. මට මතක නෑ. ඒ අපේ කල්පනාව තමයි බං ඉතින්. මොනවා කරන්නද? පැනගමු. අරේ ඔක්කොම හරි 3000 නෙමෙයි 4057යි. නෙක්ස්ට් ලෙවල් එකට යන් ගැම්මට. හරි. you are doing okay Bob. reply මම අර බොක්ස් එක අරන් එන්න කියන්නේ. හරි. අපිට ඔය easy නේ. අපි කොහොමත් ඕක කරලා පුරුදු වෙන්නේ. අපි මු කියන දේම කරුමු ඉතින් කරන්න දෙයක් නැහැ.
මේ පාර නම් ඉන්න මචං. ඔන්න ලේසි වෙන්නේ නැහැ. මේ පාර ඉන්නවා. අපිට මොලේ පාවිච්චි කරලා තමයි ගහන්න වෙන්නේ මේ පාර. මේ කියන්නේ දැන් අන්න සැකයිදිලා. අන්න සැකයිදිලා. මේ ගෑණි එක ඉන්න එපා මන්ද. මොකද දැන් කරන්නේ? ආමු මේ කියන්නේ මේ පැත්තට. අපේ ෂේප් එකේ හරි දැක්කා. අපිට ගාලා මේ දොරෙන් ගිහලා අවුනා ගියාංගෝ. මං හිතුවේ නෑ බං ඒ මව් වෙයි කියලා. ස්කේප් වෙන්න බැරුණානේ. මගුල. අපි රීට්‍රයි කරමු. රීට්‍රයි කරන්න ඕන. අරේ ඕකේ. ඔයගොල්ලන්ට මොඩ් එකේ මරු මාතල් ටිකක් පුළුවන් ඒ හොයාගන්න. මෙන්න මේ දොර වහලා යන්න ඕන. තාම පොඩ්ඩක් අහු වෙනවා කොහොමද? අපි මෙන්න මේක ඇතුළට යමු මුලින්ම. ඒකට කියන්නේ. අපි මෙන්න මේක අසරලා යමු. වෙලාවට ගානට මගේ මොලේ ඉඳ හොඳයි. අපිට ගාලා ගිහලා මේක ඇතුළට ගිහලා අපි මේ පැත්තෙන් යන්න ඕනේ. තාම පොඩ්ඩක් අහු වෙනවා. හරි අපි දැන් මේ මුගේ පස්සෙන් යමු. මේ නාගියොන්ටත් ගෙදරට වෙලා ඉන්න බැරුවනේ. අනේ ඇත්තරම. මේ නැත්නම් ඒක දැක්කලා එනවා දොර ඇරලා කියලා. හරි ගත්තා. මේක විතරයි ගන්න දේ. හරි ඕකේ. කැමරා මට උඩුවනේ. හරි. දැන් මුගේ පිටිපස්සේ ගිහලා අපිට ගේම ගා ගන්න දේ. එහෙනම් ගොල්ලෝ අපි ගියා හොඳේ. බයි බයි. ගොල්ලන්ට ඉතින් කලිනුත් කිව්වා වගේ බං රොබරිකප් 2 එකේ මම මොඩ් එකනේ දාගෙන ආතල් එකක් තියේදී. මේක වගේ නෙමෙයි මේවල මුකුත් ගන්න බෑනේ බං සල්ලි එකතු කරගෙන ගන්න ඕනේ. ඒකින්ද ඒකින ආතල් ඇත්ති මරු ඒව දින එකේ අපි නෙක්ස්ට් ලෙවල් එකට යා. අරේ මොකමාරි කියන බා. හැබැයි මේ වගේ ගේම් ගන්නවට වැඩිය ග්‍රැනී වගේ ගහති පට්ට ආතල්ලයක් තියෙනවා නැද්ද? ගෝල්ඩේ නැතුව ඇති ගණන් ගන්න එපා ඇති. ඔව් තමයි. කවුරු පටන් ගත්තා? ටීවී රිමෝට් එකත් ගත්තා. නිදාන තියෙන අන්න අතන. උඩ දැන් සැක හිතිලා තියෙන්නේ බං අඩියටම. නෝකයි ප්‍රශ්නේ. එතන නිදාන තියෙන. ෂෙනික් ගත්තා මෙතනින්ම යන්නද? අපි යන්නද බං ඉතින්? යන්න ඉඩක් නෑ බං. බෝ දාලා. යවර තා එකක් කරේ මිස් වුණා නේ බා. කමක් නෑ ස්කේප් වෙමු. ඊසි බං ඊසි. ඊසි පර්සි. මේක නෑ වෙලාව ටයිමින් එක. අපි නෙක්ස්ට් ලෙවල් එකට යන්. එලා මේක සතුත් ඇහෙන බා. උඹලට ඇහෙනවත් නැත්නම් ගණන් ගන්න එපා ඒක. මම වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවට තමයි හැම එකම. මම පවෝයි. හරි මේකත් ඉතින් ගැම්මනම සාර්ථක මෙන්න මේ ගෑණි බං කෝල් කරලා කියනවා ගියාංගෝ පොලිසියට යකෝ පොලිසිය මේ වුණොත් යකෝ හැත් දෙන්නෙක් කෙනු මොකද ඉතින් කරන්නේ හරි අපි මේ කාමරේ ගිහලා බලමු මොනවා අතනක් තියෙන දිලිසෙන මේකේ දිලිසෙන ටික ගන්න තියෙන්නේ අඩි තියලා දෝන්න නැතුව කවන්නේ දැටිය දුමු මෙන්න මේකෙන් ගන්නවා මේ දැක්කේ උගල දැක්කේ අර ඒ කියන්නේ වෙලාව යවණු කාලය වේගය යවණු හරි අපි මේකත් අරගෙන මේ කාඩ් කුට්ටමත් අරගෙන මෙන්න මේන් වෙනගමු මේකත් කමු හරි සුබ නැගදී එළියට පැනගත්තා
එහෙනම් මේ පාර සාර්ථකයි. සල්ලි ඔක්කොම ගත්තා. හරි අපි ඊළඟ ලෙවල් එකට යමු. මදුරුවත් කනවා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී 9 ගානක්. 9 ගානේ දැන් කොහොමද ඉතින්. බලමු මොනවද ගේන්නේ කියලා. අනේ තේරෙන්නේ නැහැ බං. කිව්ව ගන්න නම් පුළුවන්. පොඩ්ඩක් විතර තේරෙනවා. ගොඩක් බය බං. හරි. දැන් ඒක හරියන්නේ. දැන් ඔයලා මෙතන අනිවාර්යෙන් චෙක් කරනවා. මෙතන පොඩ්ඩක් අපි ස්පීඩ් එක යවමු. අම්මට. මොකද මේ බලනවා අනිවාර්යෙන්. අන්න අවුල සැකීතුණා. මෙතනට ලයිම වෙලා පොඩ පෙකියව. ඒ යෝගායන හරි හරි. අන්න දැන් ෂේප් එකේ දැන් මුගේ පස්සෙම යන්න දෙයි. එන්න මේක වාගමු. නැත්තම් අරු වල සැකේ දෙනවා. මේකත් අරගමු. බලමු කවුද ගන්න දෙන්නේ කියලා. මෙතනයි මේක අපලේ විතරයි. හරි මූ පොඩ්ඩක් දෙයමු හරියට. හරි මේ ටිකත් ගත්තා. ඕකේ. අපිට තව එක දෙයක් තියෙනවා ගන්න. හරි අපි ඒකත් අරගෙන අද සාර්ථකයි කියලා පැනගමු එළියට. මේක වෙයි කියවන්න. නැත්නම් අපිට අද වීඩියෝ කරන්න වෙන්නේ නැහැ බා. කැම්මටම මෙන්න මේ කෑන්ට් හෝල් කන්න එපා කියලා සුබනකකින් පැනගන්න ඕනේ. වීඩියෝත් අරගෙන ෂේප් එකේ යන්න. ඕකේ. කොහමද? ඒ කියන්නේ එකක්වත් අරන් නැහැ නේ බා. කම්මදි. කමන්නේ බා අපි නෙක්ස්ට් ලෙවල් එකට. ඕකේ. මම කියන්නේ කී එකනේ. කී එකක් යතුරක් ගෙන මොකක් හරි කියනවා. යතුරක් ගෙන කියනවා. මේක විශ්වාසයි. නින්ජා ට්‍රික්ස් බෝබ් දන්නෝනේ බං එක එක වැඩ කෑලි දන්නෝ. මෙතන ගිහුව. බලමු දැන් කොහෙද එන්නේ කියලා මූ වෙන්න මෙතනට. හරි අපි දැන් මේට කියලා ටක් කාලා මේකත් අරගෙන මේ හරි මේක අස්සෙන් අන්න පොලිස් කාරය එනවා. දැක්කයි මං කිව්වේ බං ඔය දඩෝරිය තමයි මෙතන ඔක්කොම කරන්නේ. තට්ටය බලන් ඇටි වගේ අයින්සකෙන්ඩු පාරක් ඉන්න දෙන්නේ නැටි බං ගයක් කඩාගෙන. හරි මුන් යන්නේ එකේ අපි ටක් කාලා එළියට පැනලා වැඩි කරගමු. දැන් ඉතින් කැම්මට යන්න තියෙන්නේ. මෙන්න මූ ටක් කාලේ අවාගෙනවා. බච්චා මම මාච්චන්න. දැක්කේ නෑ. පැනගත්තා. ඉතින් ගැම්මට වෙලාවත් හරි මේ පාරේ පොලිස් කාර්යය දැක්කයි. කරන් දෙයක් නෑ අපි නෙක්ස්ට් ලෙවල් එකට යන්න. හරි. ඔන්න ඉතින් අපි ළඟ ලෙවල් එකට ගියා. මේක මං ගැහුවෙත් නෑ. දන්නෙත් නෑ මොනවද වෙන්නේ කියලා. අරවලයි ගැහුවේ කියලා හරි දන්නවා. මේක මං දන්නේ නෑ. ඩොකියුමන්ට්ස් එකක් ගේන්න කියලා මූ කියන්නේ. ලෝය කෙනෙක්ගේ. ඔව්. හරි අපි නම් ඒකට වැඩි බයිමු. බෝබ් බෑසුවොත් ඉතින් ඒක අරගෙනම තමයි නවතින්නේ. බලමු ඉස්සරහට අරගෙන මූ එන්නේ කොහෙද කියලා බලමු.
යවන්න ඕනේ නෑනේ බං මේ බලතේ බොරුවනේ කරන්නේ. උන්ට සැකේ දුනා මම හිතුවා වුණයි කියලා බං. රෙල්මෝගියගේ අම්මට උඩු කොහෙද යන්නේ මේ අපි. දැන් මේට ගිහිල්ලා නිදානෙත් අරගෙන පැනගමු. හරි ඩොකියුමන්ට් එක ගන්න ඕනේ. මේල් එකක් එයි. දැන් එන්න ඕනේ අන්න එනවා බඩු ගෑල් අම්මට උඩු අපි මෙතන නැංගෙන්න ඕනේ. මූ දකින්නවනේ තව පොඩ්ඩක් යකෝ. හරි දොර ඇරලා කියලා දකින්න මූදේ. දැක්ක නැති වුණොත් නම් හොඳයි. හරි ෂේප් එකේ ෂේප්මන්ට් එක කරලා පැනගමු. ඕකේ. සුබරකදීන් බොබ් පැනගත්තා. ඕකේ. පීනම් පැනගත්තා. හරි මේකේ ටයිමින් එක වා. මොකද්ද බං ඒ ටයිමින් එක? අපි නෙක්ස්ට් ලෙවල් එකට. මේකෙත් ලේසි නෑ නේ බං. ඒක පිට දරු ගන්න මාර අමාරු. හරි. මේක අපි දැන් ලොක් කරලා පාන්න. මේ පාරේ වයින් කරන්නේ නෑ බං. මේ පාරේ වයින් කරන්නේ. කඩේගමු කියනු බං. එක්ස් වයිෆ් අරුගේ බලමු මුලින්ම කොහෙද යන්නේ ඉන්නේ කියලා. හරි. ඒත් කිසි බාධාවක් නැහැ. පටගාස් අම්මට උඩ. ඊ මගේ ඇත් පේන්නේ නැහැ බං. එන්න මෙතන අරුව ඉඳලා මට පේන්නේ නැහැ කියංගෝ. අපිට ය아가න්න බැරි වේද බං? හරි මට අදහසක් මම හරි ඕකේ මේ කාමරේට වෙනගමු ගැම්මට හරි දැන් කවුරුත් නැහැ බය වෙන්න දෙයක් නැහැ මොලේ ඉඳලා ගේම ගහගත්තා හරි ඕකේ අපි දැන් ගේම ගහගත්ත ගැම්මට හරි යාළුවනේ අපි දැන් කරන්න ඕනේ මොලේ ඉඳපන් ඉස්සෙල්ලාම බේරුනේ නැත්තම් අද යකෝ මේව කරන්න වෙන්නේ අපි බලමු ඊළඟ දොර තියෙන කොයිද කියලා මෙතනින් යන්න තියෙන්නේ මෝ මෙතනට එනවා හරි ටිකිරි මොලේ පාවිච්චි කරලා මේ පාරත් යන ගන්න ඕනේ කලින් මේක ඇතුළත් බල්ලෙමු තියෙනවනේ එන්න දෙනම් මට දරුවක්ම ගන්න වෙන්නේ කොට මේටලා මේ කැන්ඩි ඉවදන්න බලමු හරි අපිට මේකේ දැන් යන වෙලාවට මේකට පැනගත හැකියි ඔව් එහෙම කරත හැකියි ප්ලෑන් එකකුත් තියෙන්න ඕනේ බං මේකට නැත්තම් බෑ මේක අනිත් එකම යම මේ දොර වහලන එක ඇඟට ගුණයි දැන් අපිට තියෙන්නේ පැනගන්න අම්මට උඩු මෙහෙමනේ යන්න කියන්නේ ලේසි වෙන්නේ නැහැ පුතේ අපිට නම් ලේසි වෙන්නේ දැන් එළියත් එකයි බහුවත් එකයි ටක් ගාලා පැන ගන්න ඕනේ මෙතනට අට උන මොලයක් නම් පහළ වෙනවා ඔබ
ඕකේ කොහොමද ඉන්ටීරියර් පොලිසිය මේව කරන්නේ සල්ලි නම් ඔක්කොම ගත්තා මේ දෙකම නෑ බා දුක නෑ නෙක්ස්ට් ලෙවල් එකට යා වීඩියෝ එක දිගහැරනවා අපි තව එකක් ගාලා වීඩියෝ එක නවත්තමු අදට ඊළඟ එක ගේන්නේ රොබරි 2 ඒක ඉතින් මං කිව්වනේ මොඩ් එක කියලා සුපිරි ආදරයක් ගදා ඉතින් අපි දැන් මේක කාලා ඉවර කරමු අදට ටික ගත්තා මේකත් අරගෙන කල පැන ගමු මේක අරින්න බෑ වටින් එන්න වෙන බලමු මේ කියන්නේ කොහෙද යන්නේ කියලා මේ කියන්නේ කොහොමද බා හරි මේ කියන්නේ කොහොමද බා හරි බලමු අපි යනවනේ හරි ඕකේ ඩේවිඩ්ලා එල්ලෝ අදට එහෙනම් ගේම් එක නවත්තනවා පොඩි චාර්ජ් එක අවුල් ඒකින්ද ගේම් එක මැදදී නවත්තන්න වෙනවා මම ඊළඟට ගෙන්නේ රොබරි ඔප් 2 එකේ මොඩ් එකකින් හරියන අදට යනවා ගේමින් නේස YouTube channel එක subscribe කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න එහෙනම් අදට අපි යනවා